ඩුබායි වල ජොබ් එකක් කරන්න ගියොත් ඕගලන්ට දවස් 1යිද නිවාඩු. ඩුබායි කියන්නේ රටකුත් නෙමෙයි. ඩුබායි කියලා ගොඩාක් කට්ටිය ගෙනිච්චර ඩුබායි නෙමෙයි. කට්ටිය හොඳ ජොබ්ස් කරනවා. දැම් බැනපල්ලා. සෑම් බ්ලොග් බ්‍රෝ ඔයාට පුළුවන් නම් මෙන්න මේ UA වල වීසා කැටගරිස් ගැන මේවා මේ තියෙන දේවල් ගැන පුළුවන් නම් බ්ලොග් එකක් කරලා දාන්න. මොකද ඔයත් HR එකේ වැඩ කරන ඉන්න මේ ගැන මටත් වඩා හොඳට දන්නවා. ඩුබායි වල ජොබ් එකක් කරන්න ගියොත් ඕගලන්ට දවස් 1යිද නිවාඩු හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔය කපල් එකක් විදිහට එහෙම නැත්නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට කියලා වැඩ කරන්න බැරිද? ඊට අමතරව ඕගලන්ට කම්පැනි එකෙන් එළියට ගියොත් එහෙම ඉන්න කියලා කාමරයක් අරගෙන ඕගලන්ට ගෙවන්නේ නැද්ද? කවුද කියන්නේ? ඔය ඔක්කොම කරනවා. හැබැයි වීඩියෝ එක හොඳට අහගෙන ඉන්න. මම ඩුබායි වල අවුරුදු ගාණක් වැඩ කරේ ඇට්ලාන්ටිස් ඩුබායි එකේ. එතකොට ඕගලන් දන්නවා ඇට්ලාන්ටිස් රොයල් ඉන්න කට්ටිය දන්නවා. ලෝකේ තියෙන ලොකුම හොටෙල් දෙකක්. ඉතින් මේකේ අපේ කට්ටිය ඕන තරම් ඉන්නවා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වැඩ කරන. ඒගොල්ලන් එකට ඉන්නේ. එතකොට ඒකේ තව මගේ යාළුවොත් ඕන තරම් ඉන්නවා එළියේ ඉන්න කට්ටිය. ඒ කියන්නේ ලිවිං අවුට් එකක් දෙනවා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඕගලන්ට ජොබ් එක හම්බෙන්නේ වෙන්නේ ලේබර් කෙනෙක් විදිහට වැඩ කරන්න නම්. ඒ කියන්නේ හෙල්පර් කෙනෙක් විදිහට. එහෙම නැත්නම් ඔය ෂාජා එහෙම නැත්නම් ඔය ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකේ තියෙන ගරාජ් එක වෙයාහවුස් එක වගේ වැඩ කරන්න. එතකොට ඔයාලට ලේබර් කෙනෙක් විදිහට නම් තියෙන්නේ. අන්න එතකොට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලේබර් කෙනෙක් කියලා කියන්නේ තාමත් අඩුම පඩියකට අඩුම පහසුකම් යටතේ රස්සාවකට බැඳෙන කෙනෙක්. එතකොට එයාට ලිවිං අවුට් එකක් කම්පැනි එකෙන් දෙන්නේ නැහැ. එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් එක්ක වැඩට ගියා කියලා එතන හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැනකට ඔයා ගියොත් ඔයාට තියෙන ප්‍රශ්න ටික තමයි ඕක. හැබැයි ඔය වගේ තැන්වල ජොබ් එකක් ඉක්මනට හොයාගන්නත් පුළුවන්. ඔය ඕන කෙනෙක්ට ෂණික දාලා දෙන්නත් පුළුවන්. මොකද ඒ වගේ තැන්වල ඕන තරම් වේකන්සිස් තියෙනවා. හැබැයි ඩුබායි වල එහෙම නැත්නම් UAE වල අපේ කට්ටිය ඕන තරම් සැපේ ජීවත් වෙන කට්ටිය ඉන්නවා. කොච්චර ඉන්නවද? එතකොට නිවාඩු ගැන කතා කරොත් මම වැඩ කරේ ඇට්ලාන්ටිස් එකේ රිටේල් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට මට සතියේ දවස් දෙකක් නිවාඩු තිබ්බා. ඒක සෙනසුරාදාට කියලා නෑ. නමුත් ඉතින් මම අර කාලයක්ම වැඩ කරපු නිසා මම මේක හදාගෙන තිබ්බා. එතකොට ඔෆිස් එකේ බෑක් ඔෆිස් වැඩ කරන කට්ටියට අනිවාර්යෙන් සෙනසුරාදාට නිවාඩු. එතකොට අපි වෙන ආයතන ගත්තොත් දුබායි වලත් ඔෆිස් වල වැඩ කරන කට්ටිය ගොඩාක් දුරට සෙනසුරාදාට නිවාඩු. එතකොට ස්කූල්ස් වල වැඩ කරන කට්ටිය ඉන්න ඕන තරම් ඒගොල්ලන්ටත් නිවාඩු. එතකොට ඒගොල්ලන්ගේ පැය වැඩ කරන පැය ගාන ගොඩක් වෙලාට අඩුයි. ඉතින් ඒක නිසා තවත් සමහරක් කට්ටිය ඉන්නවා සතියක් වැඩ දවස් 3-4 නිවාඩු ආයි සතියක් වැඩ විශේෂයෙන්ම ඩුබායි එයාපෝට් එකේ වැඩ කරන සමහරක් මගේ යාළුවෝ ඉන්නවා. එහෙම තමයි ඒගොල්ලන්ට. ඔය කවුරු හරි කියනවා නම් එහෙම නෑ මෙහෙමයි කියලා අර හෙන්න නීති තද නිකන් හිරගයක් වගේ කියලා නෑ බොරු. හැබැයි ඕගලන් එඩියුකේටඩ් නම් ඔයාට වර්කින් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාගේ යාළුවෙක් ඩුබායි වල ඔයාගේ කසින් කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහලා බලන්න. ඔයාට එහෙට ආවොත් ජොබ් එකක් හොයාගන්නකම් ඔයාට උදව්වක් දෙන්න පුළුවන්ද? ඉන්න තැනක් හොයාගන්න. එතකොට ඒකට අවශ්‍ය කරන මුදල්. එතකොට ඔයා කපල් එකක් විදිහට නම් ඒ යන්නේ. හැබැයි කපල් වීසා කියලා එකක් ඩුබායි වල නැහැ. හොඳට මතක තියාගන්න. කරන්න පුළුවන් එක දෙයක් තමයි හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි හොඳ තැනක ජොබ් එකක් හම්බුනොත් බොහෝ දුරට සමහර කම්පැනිවලින් ස්පොන්සර් කරන්න දෙනවා. අන්න එහෙම chance එකක් තියෙයි. නමුත් ඒ ඇරෙන්න කපල් වීසා කියලා එකක් නැහැ. ඉතින් කපල් එකක් විදිහටම මුලින්ම යනවා නම් ඔයාලා දන්නේ නැතුව නම් යන්නේ කවුරුත් නැතුව නම් අන්න එතකොට රිස්ක් එකක් තියෙනවා. මොකද ඔයාලා දන්නේ නැති තැනකට යනකොට එතකොට දෙන්නත් එක්කම මේ ජීවිතේ පොඩ්ඩක් ජොබ් එකක් හම්බෙනකන් ගැට ගහගන්න එක අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒකේ වාසියකුත් තියෙනවා. මොකද දෙන්නගෙන් එක්කෙනෙක්ට ඉක්මනට ජොබ් එකක් හම්බුනොත් එතකොට පොඩ්ඩක් අනිත් කෙනාට එකක් හම්බෙනකම් පොඩි මැච් එකක් ගහන්න පුළුවන්. ඒ වාසියක් තියෙනවා. හැබැයි ඔය අඳුරන කෙනෙක් දැන් දුබායිල ගොඩක් කට්ටිය ඉන්නවනේ යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් බැරි කමක් නැහැ. අනිත් එක ඕගලන් විසිට් එකේ නම් ගිහලා මොකද ගොඩක් කට්ටිය විසිට් එකේ ගිහලා ජොබ් හොයාගන්න ඕනේ. ඊළඟට කරන්න ඕනේ මතක ඇති දෙයක් තමයි ලංකාවේ එම්බසි එකට ගිහලා බියුරෝ එක ගෙවලා රෙජිස්ටර් වෙන්න. ඒක අනිවාර්යෙන් කරන්න. ඒක නොකර ඉන්න එපා. ලංකාවට එනකන් ඉන්න එපා. මොකද ඕගලන්ට ඔය ඉන්න කාලය ඇතුළත මොකක් හරි අනතුරක් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට එම්බසි එකෙන් උත්තරයක් මේ කියන්නේ උත්තරයක් හොයාගන්න අමාරු වෙනවා. මොකද ඔය ඕක ගෙවලා නැති හින්දා. ඒක නිසා ඒක ලොකු ගාණක් නෙමෙයි. ඒක ගැන වැඩි හිතන්න නැතුව ඒක ගෙවලා ඒකත් මතක ඇතුව රෙජිස්ටර් වෙන්න. ඉතින් අර මම කිව්ව දේ ඔය ඩුබායි වල අපේ කට්ටිය හොඳ ජොබ්ස් කරනවා. හරිද? හැබැයි ප්‍රශ්නේ ලේබර් කෙනෙක් විදිහට වැඩට ගියොත් ඔයාට අමාරු වෙනවා. අනිත් එක හොඳට මතක තියාගන්න මිඩ්ල් ඊස්ට් වල ලේබර් ලෝ එක හොඳටම තියෙන තැනක් තමයි UAE කියන්නේ. එතකොට ඔය අනිත් එක ඩුබායි කියලා ගොඩාක් කට්ටිය ගෙනිච්චර ඩුබායි නෙමෙයි. සමහරක් කට්ටිය රසල් කයිමා ෂාර්ජා එතකොට අජ්මාන් ෆුජේරා මේ පැතිවල මේ වෙන සිටිස්. නමුත් අර ඩුබායි කිව්වමනේ කට්ටිය දන්නේ. නමුත් ඇත්තටම ඩුබායි කියන්නේ රටකුත් නෙමෙයි. ඩුබායි එකේ කියලා එකකුත් නැහැ. ඩුබායි. අනිත් එක ඩුබායි කියන්නේ මේ රටක් නෙමෙයි. සිටි එකක්.
මේ එමිරේට්ස් තමයි රටේ නම යුනයිටඩ් අරබ් එමිරේට්ස් එක්සත් අරබ් එමිරාජ්‍ය. ඒක නිසා පොඩ්ඩක් හොඳට හොයන්න. ඩුබායි කියන්නේ ඔය කියන තරම් එමිරේට්ස් කියන්නේ ඔය කියන තරම් හිරගයක් නෙමෙයි. ඕගලන් වැඩට යන තැන අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් ඔය ගිහිලා පොඩි තැනකට විශේෂයෙන් අල්ලපු රටේ කෙනෙක්ගේ මැනේජ්මන්ට් එක තියෙන තැනකට දැම්මොත් එහෙම ඉතින් අමාරුයි. නමුත් හොඳ හොටෙල් චේන් එක වැඩ කරනවා නම් මට හම්බුණා වගේ. එතකොට කසනල් ගෲප් එක ඊට පස්සේ ජුමේරා ගෲප් එක MR ගෲප් මේ වගේ ඒවා හොඳ ෆැසිලිටිස් තියෙනවා. එමිරේට්ස් එයාර්ලයින් වගේම හොඳ ෆැසිලිටිස්. එතකොට ඔයා ගෑරාජ් එකක හරි වැඩට යනවා නම් try එකක් දෙන්න අල්ෆුතෙම් වගේ එකකට යන්න. දන්නවා අල්ෆුතෙම් වල වැඩ කරන කට්ටිය. ඔයා ජූනියර් මැකැනික් කෙනෙක් විදිහට ජොයින් වුණොත් ඔයාට වෙනකොට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ පඩිත් එක්ක. එතකොට ඔය නිවාඩු කතන්දර ඔය ඇකොමඩේෂන් පතන්දර ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය සල්ලි ඉතුරු කරගන්න ඕන හින්දා දිනාම් 2000 3000 පටි ගන්න උන් ගොඩක් වෙලාට කරන්නේ ඔය බෙඩ් ස්පේස් එකකට යන එක. මොකද ඒක ලාභදායි හින්දා. හැබැයි ඉතින් ඕක ඩුබායි වල ගොඩාක් දුරට දැන් කට්ටිය දන්නවා. ඕක මේ නීත්‍ය අනුකූල දෙයක් නෙමෙයි. දැන් පොඩ්ඩක් ඕක අල්ලනවා. ඒක නිසා හොඳට හොයන්න මම තව හොඳට පැහැදිලි කරලා වීඩියෝ එකක් ඉස්සරහට ඕගලන්ට ඕන නම් ගේන්න තව විස්තර ඇතුව. තමුන් ක්වොලිෆයි නම් තමුන්ට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. ඔය ඩුබායි වල භාෂාව කියන්නේ අනිත් එක අරාබි. අරාබි ඉගෙන ගන්න හරි අමාරුයි ඩුබායි වල. මම සෞදි හිටිය හින්දා තමයි මට අරාබි පුළුවන් වුණේ. නැත්තම් ඩුබායි වලදී මට අරාබි කතා කරන්න ඇත්තටම ඉගෙන ගන්න chance එක අඩුයි. මොකද ඉංග්‍රීසි තමයි කට්ටිය කතා කරන්නේ නැත්තම් හින්දි. ඉතින් ඒක නිසා ලේබර් ජොබ් එකකට යනවා නම් හෙල්පර් කෙනෙක් මේ වගේ දෙයකට යනවා නම් ජීවිතේ හුඟක් අමාරු වෙන්න පුළුවන්. මොකද ක්ලීනර් කෙනෙක් මේ වගේ කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒ කම්පැනිස් වලින් ඔයාලට නිවාඩු නොදී ඉන්නත් පුළුවන්. දිරාම් 600 700 පඩි දෙන්නත් පුළුවන්. සමහර කෙට පඩිය නොදියා ඉන්නත් පුළුවන්. මාස දෙකක් තුනක් ඉඳලා අයින් කරන්නත් පුළුවන්. ඔය ප්‍රශ්න ගොඩකට. නමුත් මොක වුණත් ඩුබායිල නීතිය දන්න කට්ටිය දන්නවා. ලේබර් ඔෆිස් එකට ගිහලා කම්ප්ලේන් එකක් දැම්මොත් ඔය ගොඩාක් ප්‍රශ්න निराකරණය කරගන්නත් පුළුවන්. තව පැහැදිලි කරලා වීඩියෝ එකක් ඕනනම් කරේ ලයිව් එකක් හරි මේ තව දිග වීඩියෝ එකක් හරි කරලා දාන්න කට්ටිය දැම් බැනපල්ලා මට